හැබැයි දැන් මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා රණවිරුවන්ගේ සුජාත උරුමකරුවන් ලෙස පෙනී ඉන්න මෙතුමන්ලගේ දේශපාලන ක්‍රියාවලිය කුමක්ද? මම මේ උදාහරණයක් කියන්නම්. එක පත්තරයක් තමිලන් කියන පුවත්පත. හරි. අද සහ ඊයේ පළ කරපු පුවත් දෙකක් තියෙනවා මේ යාලගේ හෙඩ්ලයින් එක තඩි පොල් ලකුරෙන් ඒ පත්තරේ දාලා තියෙනවා මෙන්න මෙහෙම. එක ඊයේ හෙඩ්ලයින් එකේ තියෙනවා දෙමළ ජන සංහාරය සිහිපත් කිරීමේ දිනය අදයි උදේ 10:31ට මෙන්න මෙතන අහවල් තැන පහන් පත්තු කරනවා පූජා කරන්න එන්න කියලා මේ පත්‍රේ තඩි අපරෙන් දාලා මේ ඊයේ දෙමළ ජන සංහාරය සිහිපත් කරන දවස. දෙමළ ජන සංහාරය කියන එක තේරුම තමයි දෙමළ ජනතාව ඝාතනය වුණා යුද්ධයේදී ඒක සිහිපත් කරන්න එන්න කියලා. දෙමළ ජනතාව ඝාතනය වුණා. කාගෙන්ද නම් ඝාතනය වෙන්න ඕනේ? ලංකාවේ හමුදාව අතින්. හරි. නෑ මේ 26. නෑ ඒක සුදුසු. හරි. මම කියන්නේ ඒකට. මේ අද නිවුස් එක ඒක තියෙන්නේ සිංහල ඒකාධිපති මර්ධනයට එරෙහිව දෙමළ ජනතාවට දෙවෙන එකම විසඳුම නොනවතින අරගලේ පමණයි. ඒකයි මොකද්ද? යුද්ධය තව දුරට කරගෙන යන්න කියලා මේ කියන්නේ අර LTT යුද්ධය. ඒතර මම බැලුවා මේ පුවත්පත කාගේද? කාටද අයිති මේ පුවත්පත කියලායි මේ වගේ ජාතිවාදී දෙමළ ජාතිවාදයේ අවුස්සන දෙමළ ජනතාව නැවත ත්‍ස්තවාදයට දරුණු කරන්න උත්සාහ කරන පුවත්පතක් නේ. ඒක නෑ හෙලා දකින්න හෙලා දකින්නේ මෙහෙමයි. දැන් ඔබතුමා කියවන විරෝධ ප්‍රකාශ කරනවා කියලා. විරෝධ ප්‍රකාශ කරනවා. මම හොයලා බැලුවා මෙන්න පුවත්පත කාගේද කියලා. මම අන්තර්ජාලයෙන් ලියලා තින්න එක. මම කියන්නම්. මම අන්තර්ජාලයෙන් හොයලා බැලුවා සංක මේක කාගේද කියලා. එතකොට මට ආවේ Liberty Publishers Private Limited කියලා ආයතනයක්. ඒ ආයතනයට තියෙන අනිත් පුවත්පත් දෙක තමයි The Morning සහ අරුණ. මම හිතන්නේ මధుරිතානගේ මන්ත්‍රීතුමාගේ පක්ෂේ නායකයාගේ මේ ආයතනයේ හිමිකරුගේ දෙරණ ආයතනයේ හිමිකරුගේ පුවත්පත්. කවුද ඒක ලියලා තින්නේ මේ ලියලා තින්නේ චීෆ් එඩිටර් ඇවිල්ලා සිවා කියලා එක්කෙනෙක්. මේක මෙතන මම හිතනවා මෙතන තිබුණා මේ කේ කුමනන් කියලා එක්කෙනෙක් තමයි ඊයේ වාර්තා කරලා ලියලා තියෙන්නේ. මම හිතන්නේ පත්තරේ අයිතිය තියෙනවා. අපි හෙලා දකින්න ඕනේ. නෑ මට ප්‍රශ්නයක් අහන්න නැත්තම් බාධා කරන්න එපා. ඒක හිමිකරුවන් මාධ්‍යවේදීන්ට බලපෑම් කරලා නැහැයි කියලාත් කියවෙන එකන්නේ. හරි බලමු. නෑ බලමු මම ඒකත් කියන්නම්කෝ. දැන් මේ තමිලන් කියන පුවත්පත දෙමළ ජනතාවට දෙමළ මාධ්‍යෙන් නිකුත් වෙද්දී අරුණ කියලා පුවත්පතක් සිංහල මාධ්‍යෙන් නිකුත් වෙනවා. දෙරණ කියලා නාලිකාවක් සිංහල ජනතාව වෙනුවෙන් තියෙනවා. ඒතර අද උදේ සංක ඔබම ඇවිල්ලා පත්‍ර කියවුවාද උදේ දෙරණ පත්‍රයේ ඉස්සරේද? අරුණ. දෙරණ අරුණ කියන වැඩසටහනේදී ඔබම ඇවිල්ලා කියනවා උතුරේ කොටි සැමරුම්. උතුරේ කොටි නායකින් සීගරේ කියලා. ඒතර ඒක බලන්න කවුද සිංහල ජනතාව? ඒක තිබ්බේ දිවෙන පත්තරේ. හරි. කොහොම හරි ඔබතුමා ඒක වාදක් වෙලා දැන් කොටි සැමරුම් කියලා ඒවා දක්වන්නේ. දිවෙන පත්‍රේ තමයි කිව්වේ. ඔව් දිවෙන පත්‍රෙත් අපි දන්නවනේ මොන වගේ පත්‍රයක්ද කියන. නේ. එතකොට එක පැත්තකින් සිංහල මාධ්‍ය ඇතුලේ සිංහල ජනතාව බලන මාධ්‍ය ඇතුලේ කොටි සැමරුම් කියලා කියන ගමන් ඒ මාධ්‍ය ආයතනයෙහි කරුවම එයාගේම දමල මාධ්‍යෙන් තියෙන පත්තරේ දෙමළ ජනතාවට එන්න කියනවා මේ සිංහල ජනතාවට විරුද්ධව නේද සිංහල ආධිපත්‍යයට විරුද්ධව පහන් පත්තු කරන්න හැබැයි ආරගල කරන්න ජනාධිපතිතුමා මේ සිරිමා බෝධිය පහු කරගෙන ගිහිල්ලා උතුරේ සිල් ගන්නවා කියලා කිව්වනේ ප්‍රශ්නයක් අහන්න නෑ කිව්වනේ එහෙම පොඩක් ඉන්න නෑ වාගේ නායකයා කිව්වනේ වාගේ නායකයා තමයි සම්පූර්ණයෙන්ම මිනිස්සු කුලප්පු කරන්නේ අන්න දැන් ඔතුමා කරන ප්‍රතික්ෂේප කරනවා කියලා මේ ඕක ප්‍රතික්ෂේප කරනවා පොඩ්ඩක් විදුනවා නේද කියලා නෑ නෑ අනිවාර්ය ප්‍රතික්ෂේප කරනවා කියලා ඒක අපි මේ මාධ්‍යවේදියට අප්‍රසාදිකල කරනවා මම අහන්නේ ඇත්තටම රණවිරුවන්ට ආදරේ. හැබැයි ඔබතුමා ජනාධිපතිතුමා කියපේ ප්‍රතික්ෂේප කරනවද? මම කතා කරන්නේ මම ඕක ප්‍රතික්ෂේප කරනවා මම හෙලා දකින්නවා. ඔබතුමා යාර මම ඒක ගැන කියන්න. මම කතා කරලා මම කියන්න. හරි සමාල අවසර දෙනවා සංඝ මේක. හරි ඔබතුමා ප්‍රශ්නයක් අහන්න හරි. ඒකට රණවිරුවන්ට හරි මේ රටට ඇත්තම ආදරේ දේශපාලන ව්‍යාපාරයක් නම් දෙවතුමාලගේ නායකයා 2009 ජනාධිපතිතුමා කියලා කියන්නේ දරපොම් ජනාධිපති. ඇත්තම ආදරේ කෙනෙක් නම් තමන්ට හිමි පත්තරේ නෑ නෑ තමන් අයිතිකරුවෝ වෙච්ච පත්තරේ අනුරව අපි අවුරුදු 20ක් තියාගන්න බය නේ අනන්නේ කියන්නේ ඒකනේ අනුරව අවුරුදු 20ක් අපි ඔබතුමා කියන්නේ ඔබතුමාගේ දැන් බලන්න තමන්ට අයිති පත්තරේ පුද්ගලික පත්තරයක් මේක. එතකොට ඇත්තටම හිමිකරුවා මේ ජාතිවාදයට විරුද්ධයි නම් මේ වගේ ත්‍ස්තවාදයට උඩගෙඩි දීමට විරුද්ධයි නම් රට දෙකට කිරීමට විරුද්ධයි නම් මුලින්ම කරන්න මොකද්ද? තමන්ට අයිති පුවත්පතේ මේ වර්ගවාදය අපූර්ණ කරනවත්තන එකනේ. එහෙමනම්